කෙවල ලොකුම සමිට් එක බලා ගමනේ පෙන්නවිස් යන අතර මග හම්බෙමු විසිට සෙන්ටර් එකෙන් අපි ඔන්න පාලම හරහා යනවා. අපි පටන් ගත්තේ කීයටද වෙලා 6යි. right. අපි පටන් ගන්නේ 6:18ට උදේ. ඉතින් විසිට සෙන්ටර් එක මේ තියෙන පාලම. හරි. ඇත කඳු ටික පේනවා ඔයාලට. Wow. Look at this. Judy? මොන හරි කියන්න තියනවද? excited. Excited, of course. Of course excited. නේද මේ විස්තර මෙතන coffee shop එකක් තියෙනවා. Coffee shop එක. Closed 8ට අරින්නේ. main Please stay on the main path. මේ පැත්ත නෙමෙයි මේ පැත්තනේ. Right. බලන්න. You are here. සුදුහාමිනේගේ යාළුවෝ ටික ඉන්නවා මේ පැත්තේ. බලන්න වෙනසක් නැහැනේ. ඔයාලට පේනවද? වෙනසක් පේනවද? නෑ. එකමගේ. ඔයාලා මේ බෙන්න මිස් කරනවා නම් මේන් පාත් එකේ මිදගෙන යන්න කියලා තමයි කියන්නේ. dramatically changing එහෙමනේ අර දැන් අරයා කිව්වෙත් අපි ඩ්‍රොප් කරපො ඉතා ඉක්මනින් වෙනස් වෙනවා හරියට නිකන් අපි මේ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නේ හෝටන් ප්ලේන් වලත් එහෙමනේ ඉතා ඉක්මනින් වෙනස් වෙනවා හරි ඉතින් ඒකට රෙඩි වෙලා තමයි එන්න ඕන අනිවාර්යෙන්ම මම බෙන්න විස් කරනවා නම් මම සියලු විස්තර ටික ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක කියනවා ඒ විස්තර ටික අපි ආපු පාත් එක මෙන්න මෙතනින් ඉතින් පොඩි ජම්ප් එකක් දාගෙන යන්න තියෙන්නේ right යමු ලස්සනයි මේ ලෑන්ඩ්ස්කේප් එක බලන්නකෝ වතුර පාරවල් ගලාගෙන හරි ලස්සනයි සෞම්‍යයි කියන්නේ බලන්නකෝ කඳු වලල්ල කඳු පන්ති ටිකක් තියෙන දිගටම බෙන්නවිස් රන්නේ නිම්නයක් දිගේ යන්න තියෙන්නේ මේ ටික ලස්සන බලන්න හරි ලස්සනයි ඈ all trails app එක පාවිච්චි කරනවා මෙහි හයික් කරන හැමෝම දන්නවා ඉතින් මේ app එක ගැන මේක ලස්සනට අපි පාත් එකෙම තියලා තියෙනවා මේකේ මුළු map එකම තියෙනවා right let's go සරින් යනවා Supergirl යනවා වතුර පාරවල් ඉතින් හැම තැනම අර කන්දේ ඉඳන් එනේවනේ මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතන කැම්පින් කරලා පල්ලෙහා තමයි හයික් එක පටන් ගන්නෙ. අද හොඳ වෙදර් එකක් තියෙනවා. right main path එකට මෙතන යන්න දැන් ඉන්න තැනට එන්න අපි පාවිච්චි කරේ විසිටර් සෙන්ටර් එකක ආව පාර. මේක තමයි මේන් පාත් එක. ටුවරිස්ට් පාත් කියලා කියනවා. ඔයාලට පේනවාද මෙතන තව පාත් එකක් තියෙනවා පල්ලෙහාට. youth hostel route එක මේක. මේකෙන් එද්දී හැතැම්මයක් අඩු වෙනවා.
කිලෝමීටරයකට වඩා අඩු වෙනවා. හැබැයි ඔයාලට පේනවා මේ පාර පල්ලෙහා. මේ පාර බෑවුම වැඩි. කියන්නේ මේ බෑවුම දිගේ තනිකර එන්න තියෙන්නේ. අපි ආවේ කන්ද ටිකක් වටෙන් රවුම් පාරකින්. ඒකේ බෑවුම අඩුයි, කන්ද අඩුයි, නැග්ම අඩුයි. මහන්සිය අඩුයි එතකොට. යූත් හොස්ටල් පාර හැතැම්මක් අඩු වෙන්නේ නැග්ම වැඩි හින්දා. ඕනනම් විසිට සෙන්ට් එකකින් නැතුව ඔයාලට වෙලා විතර කරගන්න ඕන නම් යූත් හොස්ටල් පාරෙන් එන්නත් පුළුවන්. අවුලක් නැහැ. හැබැයි අරක තමයි වැඩි. නැග්ම වැඩි. right. පිටිපස්සෙන් එන්න. මට ඕනේ ජැකට් එක දාගන්න. හරි. yes. මොන හරි කියන්න තියෙද? මග කෙටේ යා යුතු මග දුරයි. මහන්සි ඒ වුණාට මහන්සි යනවා මේ වීව් එකත් එක්කනේ. හරි ළමයි ටික ටික මුදුනට ළඟා වෙනවා. ඉතින් බෝඩ් එකක් පේනවා කන්ග්‍රැචුලේෂන්ස් කියලා ගහලා තියෙනවා. මේ හොඳයි හැබැයි නේද? මම හිතන්නේ සෑහෙන අඩු කාලයකින් අපි රෙඩි කරා. කන්ග්‍රැචුලේෂන් නෙවෙයිද? මොකද ගහලා දෙන්නේ? Conservation to allow regeneration, please stay on path. Congratulations නෙවෙයිද තිබිලා තියෙන්නේ එතකොට. අපි දැන් අමාරුම කොටස සික්සැක් වලට තමයි මේ එන්ට වෙන්නේ. වෙන්න විශ්වර කට්ටිය කියනවා මේක අමාරුයි කියලා. සික්සැක්. අපි බලමු එකක් කළා. right. Ayan pala Habib ito. Ito yung kaya para. All the way this way. Matra parang galagyan ano digat ang pahalat yan kan. Dah tayo wedi hulang kakne. May petitan kira bayaw ma. May petikan. අපි මෙතෙන්ට එනකන් ඇවිත් තියන්නේ අපි දැන් ඉන්නේ සිග්සැග් පාත් එක ස්ටාර්ට් කරන තැන. බලන්න මට පේන view එක. මේ පැත්තේ පොඩි ජලාශයක් තියෙනවා. ඒකට වතුර පාරවල් හතර වටෙන් ගලාගෙන එනවා අපි දැන් පහු කරගෙන ආවේ.
තමයි මම බැලුවේ. හරි. තප්පර 30කට බ්‍රේක් එකක්. 30 second. එතකම ඔයාලට view එක පෙන්නන්න. අන්න පහළ view එක. මෙන්න මේ වගේ rock formation එක අපිට යන්න තියෙන තනි කරම. දැන් කොළ පාට ඉවරයි. තනි කර ගල්. තනි කර මේ ගල් කොටේ යන්න තියෙන්නේ. පේනවද? අන්න නගින්න තියෙන කන්ද. right. යන්න තියෙනවා. අපි ආවෙත් මේ වගේම ෆෝමේෂන් එක වලට පල්ලෙහා පෙන්වන්න පොඩ්ඩක් ආපු එක. ඒ තියෙන්නේ අපපාර කට්ටිය නෝ පේනවා ඇති. පොඩි හුලකක්වත් නැහැ. මේක තමයි අවුල. ඒක අතකට හොඳයි. right. ගමනේ යා තප්පර 30 ඉවරයි. හරි ලොකු මාර්ග සලකනු නෑ. මෙන්න මේ වගේ පුංචි මාර්ග සලකනු තියෙනවා ඉතින්. ඔරිය බලාගෙන ෂේප් එකේ. කීපේ තියෙන. එකයි මං හිතන්නේ. right. අර කොළ පාට ඔක්කොම පහු කරගෙන අපි ඇවිත් ඉන්නේ. පාර්කින් යනවා පේනවා එක්කෙනෙක්. right. මේ මගේ hiking partner. hiking නෙවෙයි. හැම දෙයකම ඉතින් ඉන්න one and only partner. right. ගමනේ යා. කන්ද වැඩි එක කට්ටිය යන්නේ. සික්සැක් අවසන් බවට කියන සයින් එක තමයි මේ. මෙතනින් සික්සැක් අවසන්. මෙතනින් කෙලින් පාර. බලාකුළු ටිකක් කරලා තියෙන්නේ දැන්. මේ පැත්තේ ඔයාලට පේනවද දන්නේ නැහැ. අයිස් හිම. දැන් හිම ලේයර් එකක් අපිට උඩදී සෙට් වෙනවා. හරි උඩදී හම්බෙමු. ඈතින් පේනවද? ඊළඟට යන්න තියෙන ටික ඔක්කොම හිම. හරි යමු. කෙලවර. අපි යමු. right. යමක් තියෙන්නේ. යන්න නැතුව මේක ගහගෙන යන්න වෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට මම අයිඩියා එකක් ගන්න කොච්චර ගැඹුරට තියෙනවද කියලා. වැටිලා මේ කණුවත් එක්ක. නගිමු. හරි ලිස්සනවා ඈ. ලේසි නෑ. කැල මිස්සුනා. කැලවිල ගියා. හරි යමු. චූට් ෆොටෝ එකක් ගහන්න නැද්ද? right. වටේම වෙලා තියෙන්නේ. ඈතර යන මිනිස්සු පේනවද නැහැ. තන්නේ කරම වලාකුළු විතරයි. අපි අර හිමේ එන්න තියෙන ටික අවසන් කරා. මේ ටික තනි කර වලාකුළු
ළඟ පේනවා. ගොඩක් ළඟ යන්න පේනවා. එතනින් හදුර ගොඩක් දුර ඈත පේන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. right. යා ගමනේ යා. තනි කෙලින් අහසට. පේනවද නැගන් ආපු කන්ද? ඔයාලට බෑගමත් එක්ක හිතා ගන්න පුළුවන් වෙයි. ඒක තමයි අර එජ් එකෙන් මේ ධාරි දිගේ එන එක. මේ ලයින් එකේ තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන්. යන්නද? අපේ අම්මත් එක ට්‍රිප් ගියා වගේ තමයි. අනේ අයියේ එහෙම කියන්නේ. පොඩි තාසජනක දෙයක් අත්හදා බලන්න විදියක් නැහැ. යා. රාස් මං අර පොඩ්ඩක් අර හිම ගැට්ට යන්න පොඩ්ඩක් හැදුවා. කොහෙද? කො බලන්න මොකක්ද ඩාන්ස් එක? ආට පේනවද දන්නේ නැහැ. අර තව රූට් එකක් අර පැත්තෙනුත් කට්ටිය එනවා. මේ ලයින් එකේ මේ ඒක අමාරුම පාර. අපි ඇත්තටම මේ කරන්නේ විසිටර් සෙන්ටර් එක through වෙන්න තියෙන ටුවරිස්ට්ලගේ ටුවරිස්ට් පාත් එක කියලා කියන්නේ. නැග්ම අඩුම පාත් එක. අර මම ඔයාලට දැන් චුට්ටකට කලින් පෙන්නුවේ. ඒ කන්දක ධාරි දිගේ එන්න තියෙන්නේ උඩ. ඒ පාත් එක නිකන් අර ලංකාවේ පටුසු කොන්ද හයික් එක දන්නවද? අන්න ඒක වගේ. මේ එහෙම නෑ. අපි තෝරගත්ත පාත් එක. හරි. නියලි දේ. ආසන්නයි. මාමේ ඉන්න මේ ගල්වල යන එක තමයි අමාරුම වැඩේ. right. හරි. ආසෙන් කොටසේදී බලන්නකො මෙන්න මේ ටික අලුතෙන් වැටලා තියෙන හිම. සාමාන්‍ය මේ අපි යන පාර ඔක්කොම හිමින් බැහැනවා. ඔහුගේ දවස් දෙක සහ අද වෙදර් එක හොඳයි. ඒ නිසා මේ ටික පොඩ්ඩක් ක්ලියර් වෙලා තියෙනවා. මම තමයි අපේ ටොම් ඔක්කොම යන්නේ. මේ යන ඔක්කොම තනි කරම හිමින් වැහෙනවා. පේනවද? පොඩ්ඩක් අයිනට ගිහිල්ලා බලමුද? දැන් සීතලක් එනවා. කොහොමද හුලගෙන යන්නේ? Hold on, James. හරි නැති අතර පොඩ්ඩක් මේ පැත්ත try කරන්න බැලුවේ. අප්පා පුදුම සීතලක් තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න ඕනේ එජ් එක මෙතනින්. පේනවද? තව අයිනට යන්න බයයි. මොකද මේ කඩාගෙන ගියොත් මම කොහෙන් අතර වෙද්ද දන්නේ නැහැ. මේක රිස්ක් එකක්. මේ පේනත් කට්ටිය. මෙන්න මේ අයිස් ලේයර් එක උඩ ඉන්නේ. අයිස් දෙහිමද මන් දන්නේ නැහැ. දැන් නම් හොඳට වේවුලනවා. තව අයිනට යන්න විදියක් නැහැ. මට පේන පල්ලෙහා කඳ ටික. ඔයාලට පේන්නේ නැහැ මං හිතන්නේ. ඔයාලට වෙන්නන්න විදියක් නැහැ. anyway තව චුට්ටක් යන්න තියෙනවා. එතෙන්දි හම්බෙමු. ඇයි මේ යමක් තියෙන්නේ. මේ ටිකත් හිම තනි කරම. අල්ලගෙන මොකද කරන්න ඕන?
අල්ලගෙන ඉන්න ඕනද? බැටරි ලෝ. බැටරි බහිනවා. ඔස්මකේ. හරි යන්. කට්ටක් ගාලා මේ ටික මේව කරගෙන මේක පොඩ්ඩක් charge කරගමු. අපි දැන් මුදුනේ ඉන්නේ. ඈතින් පේනවා සමිට් එක. හයිට්. චුටි එන්න මෙන්න මෙතන ගල් අඩුවෙන් තියෙන්නේ. මේ පැත්තේ යන්න පුළුවන්. Finally. සතුටුයි නේ? මේක හීනකින්වත් හිතපු නැති දෙයක්. ප්ලෑන් කරලා පුළුවන් දුර යන්න කියලා. අන්තිමට කොහොම හරි හයස්ම සමිට් එකට UK වල තියෙන හයස්ම සමිට් එක. එනදී ඔන්න ඒකත් හරි. අපි යන් අතෙන්ට. කියලා ෆොටෝ එකක් එහෙම ගහන්න ඕන. ෆොටෝ එකක් ගහලා මොනවා හරි බඩට දාගෙන මගේ පුංචි කැම් එකේ charge නැහැ. ඒක charge කරගෙන අපසු ගමනේ යන්න තියෙන්නේ. පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. මෙතන පොඩි ෂෙල්ටර් එකක් තිබිලා තියෙනවා. වටේම තනිකරම වහිලා තියෙන්නේ. කතාවක් තියෙනවා. කතාව කියන්න. දැන් හති හැමිසරේ වීඩියෝ එකේ අතරමැද ආපස්සට බහින ගමන් මම ඔයාලට කතාවක් කියන්න. හැමෝම පොඩි රෙස්ට් එකක් ගන්නවා වාඩි වෙලා. යා. Da kann man einen enormen Witz machen. Ja. Witz machen scheiße. Ja. Hier denk. Cheers. Yo, now we are officially going down. Every mountain ever was. Finally අපේ right හරි පොලිමක් පල්ලෙහා තියෙනවා. ඉතින් අපිට ලොකු වෙලාවක් මෙතන උඩට වෙලා ඉන්න බෑ. ගොඩක් ගාලා බහින්න ඕන. ෆොටෝ එකක් ගහගත්තා. බස්සා. right මෙන්න තියෙනවා. සමිත් එකේ ඉඳලා මට ඔයාලට දෙන්න පුළුවන් හොඳම view එක මේ වෙලාවේ. right පහළට බහිනවා. Here we go. මතක Dolly. Right. Apassu gamane. Iya. Tawai ke saya.
yes 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 අනිවාර්යයෙන් හරි යන්න හදන්නේ ආපස්සට අපිට මග කියපු මන් සලකුණු මේ හැමෝටම thank you කියන ගමන් ඈත ඔයාලට පේනවා අන්න අර හිමේ යන්න තියෙන්නේ දැන් මේ පැත්තේ කඳු ඈතින් මොතර වටේම ඒ ඔක්කොම කඳු අපිට පහලින් හරි ඉතින් ආපහු ලේසි නෑ ආපහු ගමනේ යනවා අප්පා සිරි බලාගෙන වැටෙනවා ඈ ඉන්නවනේ ආසයි. ආ ඔය යන්නේ. නෑ අපිට මෙතෙන්ට පේන හැටි වෙන්නේ වෙස් හයික් එක අවසන් මාර ලස්සන view එකක් බලාගෙන පහළට බහින ගමන් ඉන්නේ අපි ඇත්තටම ලකි මොකද මේ සයිට් සීන් එක මේ දර්ශනය බලාගෙන පහළට බහින්න තියෙනවා කියන්නේ ඒක මාරම වාසනාවන්තයි පස්සට යන ගමන් ඉස්සරහට යනවද? ඉස්සරහට යනවද? මොකද දෙන්නේ නැහැ නට නෑ. වැටෙන්න ඔන්න වෙන්න කට්ටිය වැටි යනවා. වැටි නැගිටිනවා. හරි. නැගිටින්නේ. Oh my god. හොඳට අමාරු නෑනේ? ඔයගොල්ලෝ නෑනේ නේ? නෑ. ස්ටෙප්. මේ වාට අමාරු නෑනේ නේ? කකුල එහෙම පෙරලනවද? මොකද මං ගන්නම් ඔක. වාට අතාරේ බිම ගහ ගන්න පුළුවන්ද? කරේ නගින්න. Yeah. Left, right. Left, right කිය හැබැයි තියන්න ඉස්සෙල්ලා right leg එක. Rhythm. යන්න බැරි නන්නේ කට්ටිය යනවට තමයි අර බෝඩ් එක ගහලා තියෙන්නේ.
තව චුට්ටයි විසිට සෙන්ටර් එකට යන්න තියෙන්නේ දැන් කවුරු හරි ඇවිල්ලා නවතිනවා නම් මෙන්න මෙතන හොටෙල් එකක් තියෙනවා බෙන්නෙවිසින් මම දන්නේ නැහැ කොහොමද රේට්ස් කියලා මොකද අපි ඒක පාවිච්චි කරේ නැහැ ඔයාලට ඇතින් පේනවා ඇති right okay then අවසාන විනාඩි කිහිපය අපි බලමු අවසාන විනාඩි කිහිපේ කමෙන්ට් එකක් අහලා සුපර් හයික් ගර්ල් ගෙන් මොකද හිතෙන්නේ Excellent. එක්සලන්ට් එහෙමයි කියන්නේ මම හිතුවට වැඩිය මං ගැන ආඩම්බරයි. මං ගැන ආඩම්බර නැද්ද ඔයා ඔයාගෙන හැන්දාම ආඩම්බරයි. මං ගැන හැමදාම තව චුට්ට දුරක් යන්න තියෙනවා ඒට ගිහිල්ලා කැබ් එකක් දාගන්න ඕන අපි ඉන්න ෆුඩ් එකට යන්න අවසන් නදියරේ අපි ගොඩ වුණු පාලමේ එකට වෙන්න තියෙන්නේ සුපර් ටයර් සුපර්. Tired. කියන්නේ කියන්නේ ඒක අර හැක් වෙලා නෑ නේද කකුල් දෙක ගල් තියෙන තනිකරම ගල් ඒ නිසා මේ ඇඟිලි පොඩ්ඩක් ටිකක් පේන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට ගියේ මේ මෙන්න මෙතෙන්ට ගියේ මෙන්න මෙතෙන්ට